ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, ධර්මයේ හැසිරීම මාර්ගඵල අවබෝධ කිරීම නිවන් අවබෝධ කරන දේ අපිට විශේෂ තැනක් නැති වුණාට ඒක ඕනම තැනකදී කරගන්න පුළුවන් දෙයක්. හැබැයි අපි නිදහසක් හොයනවා නම්, අපි විශේෂ තැනක් හොයනවා නම් අපිට ඒකට කවදාකවත් කාලය ලැබෙන්නේ නැහැ. විවේකයක් හොයනවා නම් අපිට ධර්මයේ හැසිරෙන්නවත්, පින් දහම් කරන්නවත්, කුසල් වඩන්නවත්, භාවනා කරන්නවත් කරන්න හම්බෙන්නේ නැහැ. අපි ඉන්න ජීවිතේම ඒ ඉන්න තැන්වල ඉඳගෙන ඒක කරන්න ඕනේ. එතකොට කාට හරි දෙන්න පුළුවන් එහෙම කරන්න බෑනේ ධර්මයේ නිෂ්කලංක වෙන්න ඕනේ කියලා. ඔබට හොඳ කතාවක් කියන්නේ. බුදුරජාණන් වහන්සේ කාලේ හිටියා මේ සර්කස් පෙන්නන අය. ඒ සර්කස් පෙන්නන අයගේ ඒ සර්කස් කණ්ඩායම් යනවා තැන් තැන් වලට. ඒගොල්ලෝ කරන උණ ගහක් කෙලින් හිටවල ඒ උණ ගහ උඩ ඉඳගෙන කරණම් ගහලා ආපහු උණ ගහ උඩ හිට ගන්නවා. ඉතින් ඒක සර්කස් කණ්ඩායමක් ආවා මේ විදිහට රජගහ නුවරට. ආවට පස්සේ ඒ සර්කස් කණ්ඩායමේ හිටිය ලස්සන ගෑනු ළමයි. ඉතින් මිනිස්සු ඇවිල්ලා දාස් ගණන් පිරිලා ඇඳන් තියාගෙන බුඩු තියාගෙන ඇඳන් උඩ ඇඳන් තියාගෙන ඉනිමන් තියාගෙන ගස් උඩ නැගගෙන මේ සර්කස් බලනවා. අර ගෑනු ළමයා අර කරණම් ගහලා අර උණ ගහ උඩ හිට ගන්නවා. ඊට මේක බලන්න ඇවිල්ලා හිටියා උග්ගසේන කියලා සිටු පුත්‍රයෙක්. ඒ කියලා කියන්නේ මේ නගරේ හිටපු සිටු පුත්‍රයා ඇවිල්ලා හිටියා. සිටුවරයාගේ පුතා ඇවිල්ලා හිටියා. දැන් මෙයා දැක්ක අර ගෑනු ළමයා හරිම ලස්සන මනස්කාන්ත රූපයක් තියෙන මේ ගෑනු ළමයා කරන් ගහලා අර හිට ගන්නවා. මෙයාගේ හිත ගියා මේකට. මෙයා ගෙදර ආවා. කන්නේ බොන්නේ නැහැ, නිදාගන්නේ නැහැ. ඇදට ගිහින් ඉන්නවා. ඊට දෙමාපියෝ ඇයි කියලා. ඊට පස්සේ කිව්වා මම මැරෙන්න යන්නේ. ඊට පස්සේ ඇයි කිව්වා මැරෙන්නේ. මට ආසාවල් අර සර්කස් පෙන්නන ගෑනු ළමයා කසාද බඳින්න. ඊට දෙමාපියෝ ඔක හරියන්නේ නැහැ. අපි සිටුවරු සර්කස් පෙන්නන ගෑනු ළමෙන් ඔබට හරියන්නේ නැහැම කිව්වා. බෑමයි කිව්වා, මැරෙනවමයි කිව්වා. බලන්න හිත බැඳුනහම වෙන දෙන්නේ. හිත බැඳුනහම ඒ ආස්වාදයෙන් කල්පනා හිත බැඳුනහම ඒකම ඕන ඊට පස්සේ. ඒකම ඕන මොන දුකක් උහුලන්න හරි ඒකම ඕන වෙනවා අන්තිමට. දුක් විඳින්න හරි ඒකම ඕන වෙනවා. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති අර එක තැනක තියෙන වැද්දෙක් එක්ක පැනලා යන්නේ සිටු කුමාරිය. ඉතින් මොන දුකක් විඳින්න නැද්දනේ. අපි මේ කතාව ලස්සනට කියවට ඒ වැදි ගියා කියන මස් මරමරා ඉතින් අර කැලෑවක් අස්සේ මදුරුව තලතලා ජීවිත කාලේ මොන දුකක් විඳින්න නැද්දනේ. කාත් කවුරුත් නැතුව දෙමව්පියෝ නැතුව. හිත බැඳුනහම ඒකම ඕන වෙනවා අන්තිමට. හරි. ඊට පස්සේ මේ සිටු පුත්‍රයා බෑමයි කිව්වා මැරෙන්නම ඕනේ කිව්වා. ඊට පස්සේ අර සිටුවරයා මොකද කරේ? සේකස් කණ්ඩායමේ ලොක්කා ගෙන්නෙව්වා. ගෙන්නලා එයාගේ දුව තමයි ඉන්නේ. ඊට පස්සේ කිව්වා මෙහෙමයි ඔයාට මං කහවණු මෙච්චරක් දෙන්න ලක්ෂයක් දෙන්නම්. ඔයාගේ දුව අපේ පුතාට බාර දීලා යන්න කිව්වා. ප්‍රසාරණ පාවල දෙන්න. ඊට පස්සේ සේකස් කණ්ඩායමේ තාත්තා කිව්වා සිටුතුමනි සමා වෙන්න. මගේ දුව එහෙම විවාහ කරලා දෙන්න. මගේ දුව විවාහ කරලා දෙන සර්කස් කණ්ඩායමට බැඳිලා මේක කරන් යන කෙනෙකුට තමයි කිව්වා දුව පිටට දෙන්නේ නැහැ කිව්වා. දැන් හරි ප්‍රශ්නයක් උනේ. අර සිටු පුත්‍රයාට මේක ඇහුණා. උග්ගසේනට ඇහිලා උග්ගසේන එළියට පැනපු ගමන් කිව්වා මාමේ මම එන්නම් ඔයත් එක්ක යන්න සර්කස් පෙන්නන්න කිව්වා. අර සිටුවරයට නතර කරන්න බැරි වුණා. අර සැප සම්පත් ඔක්කොම දාලා අර සර්කස් කණ්ඩායමත් එක්ක ගියා. දැන් ගියාට කාලයක් ගියාට පස්සේ මේ අර සර්කස් කණ්ඩායමේ ගෑනු දරුවෝ විවාහ කරගත්තා. ඉතින් මේගොල්ලෝ දරුවෙක් කියම ලැබුණා. දැන් ඔන්න දරුවා ලැබුණට පස්සේ මේ අර සර්කස් පෙන්නන ගෑනු ළමයා දරුවා නලවන්නේ කොහොමද? බඩු වදින එකාගේ පුතා නැලවියා. වැඩ කරන මිනිස්සයාගේ පුතා නැලවියා. වැඩ බැරි මිනිස්සයාගේ පුතා. ඇයි මේ සිටු පුත්‍රයෙක්නේ මෙයා ධනවත් කෙනෙක්. මෙයාට සර්කස් බෑ. මෙයා කරන්නේ බඩු අදින එක, කෑම අදින එක, කෑම උයන එක, අස්පස් කරන ඒවා තමයි කරන්නේ. ඒ කියලා කියන ලාමක ඒ කියන්නේ ඒ සර්කස් කණ්ඩායමේ සේවකයෝ කරන දේවල් කරන්නේ. දැන් මෙයාට කිසිම ශාස්ත්‍රයක් බෑ. ඊට පස්සේ ඇහුවා මේ නුඹ කවුරු ගැන කියලාද ඔය දරුවා නලවන්නේ කියලා. වෙන කවුද ඉතින් ඔයා ගැන කියලා තමයි කිව්වා. ඔයාට කිසි දෙයක් බෑනේ කියලා අර නිග්‍රහ කරා ලැජ්ජ කරා. මේ සිටු පුත්‍රයාට පුදුම ලැජ්ජාවක් වෙනවා. ඊට පස්සේ මෙයා කල්පනා කරා මේ අවමාන විඳින්නේ මට සර්කස් බැරි හින්දානේ. ඊට පල්ලක මම සර්කස් පුරුදු වෙන්න කියලා. ඊට මෙයා හොද්දට මේක පුරුදු වුණා. පුරුදුලා මෙයා උණ ගහ උඩ ඉඳගෙන එක උඩ පැනලා කරණම් 14ක් 14 වතාවක් කැරකිලා තමයි උණ ගහ උඩ හිටගන්නේ. එයාගේ දක්ෂකම.
මෙයාගේ සර්කස් එක මුළු රටේම ප්‍රසිද්ධ වුණා. ඊට සෝම ගියාට පස්සේ මෙයාගොල්ලෝ කාලයක් ගිහිල්ලා ඔන්න ආපහු රජගහ නුවරට ඇවිල්ලා දැන් සර්කස් පෙන්වනවා. උග්ගසේන සිටු පුත්‍රයාගේ සර්කස් බලන්න ඕන කියලා රජගහ නුවරට මිනිස්සු ඔක්කොම ආවා. ඇවිල්ලා දැන් වට වෙලා මේක බලනවා. පින්නතුනි ඔන්න ඔය වෙලාවේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාත් එක්ක ඔය සර්කස් පෙන්නන මහා ජනකා ඉන්න තැනින් වඩිනවා. එලා දැන් මේ උග්ගසේන දැන් මහා ආඩම්බරෙන් අර මේ උණගහ උඩ ඉඳගෙන දැන් අර මෙයාගේ සර්කස් එක පෙන්වන්න හදන්නේ. ඊළඟ අර එතනට දහස් ගාණක් ජනතාව දැන් අර කටවල් ඇරගෙන මේ ඇස් ලොකු කරගෙන දැන් අර සර්කස් එක දිහානේ බලන් හිටියේ. එක මිනිහෙක් කිව්වා අන්න බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා. කියපු ගමන් අර මිනිස්සු ඔක්කොම ටික බුදුරජාණන් වහන්සේ දිහාට හැරුණා. හැරුණා ඔක්කොම බුදුරජාණන් වහන්සේට වැඳගෙන දැන් මේ මිනිස්සු ඒක දිහා බලන් ඉන්නවා. ඒතර උග්ගසේනට පුදුම ලැජ්ජාවක්, පුදුම කලකිරීමක් ඇති වෙනවා. ෂක් මේ මාව ගණන්වත් ගත්තේ නෑනේ. මෙච්චර මිනිස්සු එකතු වුණා මාව බලන්න. බුදුරජාණන් වහන්සේ එනවා කිය විතරයි මේ මිනිස්සු මාව ප්‍රතික්ෂේප කරානේ කියලා එයාට ලැජ්ජාව, දුකක් ඇති වුණා. ඊළඟ බුදුරජාණන් වහන්සේ ඒක දැක්කා. එයාගේ හිතේ ස්වභාවය දැකලා බුදුරජාණන් වහන්සේට මුගලන් මහරහතන් වහන්සේට කියනවා මොග්ගල්ලාන ඔය උග්ගසේනට කියන්න එයාගේ ශිල්ප පෙන්වන්න කියලා. කිව්වා. බලන්න බුදුරජාණන් වහන්සේලා කොච්චර අනුකම්පා සහගතයිද කියලානේ. කොච්චර කාරුණිකයිද කියලා. ඊට පස්සේ අර මුගලන් මහරහතන් වහන්සේ අර උණ ගහ ළඟට ගිහින් කියන සිටු පුත්‍රේ භාග්‍යතුන් වහන්සේ ඔබට කීවා ශිල්ප පෙන්වන්න කියලා. ඔබ අය කරණම ගහලා පෙන්වන්න බලන්න. ඊට පස්සේ මේ උග්ගසේනට හරි සතුටක් ඇති වුණා. අපේ බුදුරජාණන් වහන්සේත් මගේ කරණම් බලන්න ඕනේ කිව්වනේ කියලා සතුටක් ඇති වුණා. දැන් අර මිනිසුත් එක්ක පුදුම වෙලා ඔක්කොම දැන් බලන් ඉන්නවා. ඊට පස්සේ මෙයා හොඳ හුස්මක් අරගෙන කරණමක් ගැව්වා. 14 වතාවක් කැරකිලා අර උණගයි හිටගත්තා. ඒ හිටගත්තු ගමන් බුදුරජාණන් වහන්සේ ගාථාවක් ප්‍රකාශ කළා. ඒ ගාථා අවසන් වෙනකොට උග්ගසේන සිටු පුත්‍රයා අරහත්ත්වයට පත් වුණා උණගහක් උඩ. මම කියන්නේ තැනේ කාලේ වැඩ කරන එකේ ප්‍රශ්නයක් නෙමෙයි තියලා කියන්නේ. අපි ප්‍රඥාව මෙහෙයන නිවැරදි ධර්ම ශ්‍රවණයක් නොකිරීම ප්‍රශ්නේ. ඒ සිටු පුත්‍රයා බැස්සා. ඒ උණගහෙන් බැහැලා බුදුරජාණන් වහන්සේ ගාව වැඳ වැටුණා. දැන් රහතන් වහන්සේ නම. ඒහි භික්ෂු භාවයෙන් අර සිවුරු අර වස්ත්‍ර අතුරුදහන් වෙලා ගිහිල්ලා ඒක බුදුරජාණන් වහන්සේගේ තියෙන පින් බලයෙන් වෙන්නේ. ඒ සිවුරු පෙරවුණා. පාත්‍ර සිවුරු අතට ආවා. අර ගිහි වස්ත්‍ර අතුරුදහන් වෙලා ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එහෙම වැඩියා. උග්ගසේන රහතන් වහන්සේත් එක්ක. ඊට පස්සේ මේ රහතන් වහන්සේගෙන් අර පුංචි භික්ෂුන් වහන්සේලා අහනවා ඔබ වහන්සේට බයක් ඇති වුණ නැද්ද ඉස්සර ඔය කරණම් ගහද්දි? ඊට පස්සේ කියනවා බයක් ඇති වුණා. ඉස්සර ඇති වුණා. දැන් නැහැ කිව්වා. ඊට පස්සේ ඒ මොකද? දැන් අරහත්ත්වයටපත් වෙලා දැන් බය නැහැ කිව්වා. ඉස්සර බයක් තිබුණා කියන පොඩි. ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උග්ගසේන කලින් ජීවිතේ මේගොල්ලෝ මේ සිටු දියණියයි මේ අර සිටු දියණිය නෙමෙයි අර කරණම් ගහපු අර සර්කස් පෙන්නන ගෑනු ළමයයි මෙයයි වෙන ආත්මයක ඉන්නකොට ඒගොල්ලෝ එක රහතන් වහන්සේ නමකට දානයක් දුන්නා. පිණ්ඩපාත යනකොට ඒගොල්ලෝ මේ චාරිකාවක් යනකොට මේගොල්ලෝ ගියා විනෝද චාරිකාවක්. ඒ යනකොට ඒගොල්ලෝ දැක්කා මේ රහතන් වහන්සේ නම පිණ්ඩපාත යනවා. ඒ දැක්කට පස්සේ ඒගොල්ලෝ කිව්වා එහෙනම් අපි අර රහතන් වහන්සේලා අපිට කෑම බීමත් ගොඩක් තියෙන කී අපි පොඩ්ඩක් දෙමුද කියලා. ඊට පස්සේ දෙමු කිව්වා. ඊළඟ මේගොල්ලෝ දාන්නේ බෙදුවට පස්සේ අර රහතන් වහන්සේ මේගොල්ලන්ගේ අතීත ජීවිතේ අනාගතේ දැක්කා. දැකලා ඒ රහතන් වහන්සේට සිනාවක් පහළ වුණා. ඊට පස්සේ මේගොල්ලෝ කියනවා මේ රහතන් වහන්සේ ඉස්සර පිණුම්කාරයෙක් වෙන්නේ නැති කියලා කියනවා වචනේ. ඊට පස්සේ අර සෙම්මියත් කියනවා එහෙම වෙන්නේ නැති. ගිහි කාලේ පිණුම් ගහපු කෙනෙක් වෙන්නේ නැති කියලා කිව්වා. මොකක් හරි හේතුවක් නිසා කිව්වා මේගොල්ලෝ සුගතිය ඉපදුනා කියලා දෙවියන් අතර ඉපදිලා ඉතින් ආවලා ගෞතම බුදු සාසන ඉපදිනකොට මේ අර මේ බිරිඳ කෙලින්ම සර්කස් පෙන්වන අයගේ ඉපදුනා. රහතන් වහන්සේට පිණුම්කාරයෙක් කියලා ගිහිල්ලා. හැබැයි ඒගොල්ලෝ දානි දුන්නු පින නිසා ඒගොල්ලෝ දුගී දුප්පත් වෙලා ඉපදුනේ නැහැ. ඒගොල්ලන්ට ධනෙ හොඳට තිබුණා. කෑම බීම හොඳට තිබුණා. පහසුකම් තිබුණා. අර පොඩ්ඩක් එහෙම වුණේකින් එයා සර්කස් පෙන්වන කෙනෙක් බවට පත් වුණා. සිටු කුලයක සැමියා ඉපදුනා. හැබැයි
මෙයා සිටු සම්පත් වින්ද කාලයක්. හැබැයි මෙයා කීවට පස්සේ ඒක අනුමත කරානේ අර බින්දත් එක. ඕ මේ ආවුදුරන ඔයා කියන විදිහට පිණුම්කාරයෙක් වෙන්න ඇති කියලා. ඊට පස්සේ මොකද උනේ? එයාටත් අරකට බැඳෙන්න වුණා. කර්ම විපාකයේ. ඒගොල්ලෝ පුණ්‍ය විපාකයෙන් ඒ දානේ පිනේ ආනිසස් විදිහට ඒගොල්ලෝ මේ ධර්මයේ පුරුදු කරලා අරහත්ත්වයටපත් වුණා. එතකොට මම කියන්නේ ධර්මයේ පුරුදු කරන විශේෂ තැනක් නැහැ. ධර්මයේ පුරුදු කරන්න විවේකයක් නැහැ. ධර්මයේ පුරුදු කරන්න වැඩ අඩු කරන්න ඕනේ නැහැ. ධර්මයේ පුරුදු කරන්න හරි ධර්මයක් අහන්න ඕනේ. ඒ ධර්මයේ ඉගෙන ගන්න ඕනේ. ධර්මයේ ඕන තැනක පුරුදු කළ හැකියි. හැම දිනාටම තිරුවන් සරණයි.